උඩඟු කපටු රාළට උණ දේ. එක කැලෑවක විශාල ගසක් තිබුණා. මේ ගස ටික දවසක ඉඳලා කොළ හැලෙමින් අත්තෙන් අත්ත දි รา පත් වුණා. මේ ගසේ එක එක ජාතියේ කුරුල්ලෝ ගොඩාක් කූඩු හදාගෙන ජීවත් වුණා. ගසේ බෙන ඇතුලේ අතු කොළ අස්සේ හරීම නිදහසේ තමයි ඔවුන් ජීවත් වුනේ. ඔහොම ඉන්න අතරතුරේ ගසේ කොළ ඉදිලා හැලෙන විට කුරුල්ලන්ට හරීම දුක හිතුණා. තමන්ගේ නිවහන නැති වෙනවා කියලා. ඔහොම ඉන්න අතරේ තව මීහාමි කෙනෙකුත් මේ ගස මුල බුලක් හදාගෙන ජීවත් වුණා. මේ මීහාමිටත් දැනෙන්න ගත්තා මේ ගස දි รา පත් වීගෙන යන බව. ඒත් එයා නම් පොඩ්ඩක්වත් කලබල වුණේ නෑ. මේ විශාල ගස මැරෙන එකට ඔයා අතරේ කපුටු ජෝඩුවක් ඇවිත් මේ ගස මුදුනේ අත්තක කූඩුවක් හදන්න පටන් ගත්තා. මීහාමි කපුටු රාළට කතා කරමින් මෙහෙම කීවා. ඒයි කපුටු රාළ මේ අහන්න. ඇයි මීහාමි මොකද්ද ප්‍රශ්නේ? කලබලයෙන් වගේ මොකද්ද උනේ? ඔයා ඔය කූඩුව හදන්න සූදානම් වෙන්නේ දි รา පත් වී ඇති ගසක. ඒ නිසා ඔය කූඩුව හදන එක නතර කරන්න. අනේ මීහාමි ඔයා මොනවද මේ ගස ගැන දන්නේ? අපි ඉපදුනෙත් මේ ගසේමයි. මේ ගසේ හයිය ගැන අපි දන්නවා. අනේ කපුටු රාළ ඔයා ගස ගැන දැනගත්තට වැඩක් නැහැ. ගසේ මුල ගැන දන්නේ මමයි. ගස මුල හොඳටම දි รา පත් වෙලා තියෙන්නේ. හොඳයි එහෙනම් අපි බලමුකෝ අපේ දරුවොත් බිහි කරන්නේ මේ ගසේම තමයි. අනේ කපුටු රාළේ ඔයාගෙම හොඳටයි මම කීවේ. ඔහේ කැමති දෙයක් කරගන්නකෝ. කියලා මීහාමි යන්න ගියා. කපුටු ජෝඩුව මීහාමිගේ කීම පිළි නොගෙන කූඩුව හදලා බිත්තර දැම්මා. දින කිහිපයකට පස්සේ කැලේ මැදින් මහා සුළඟක් හමාගෙන ආවා. ඒ සුළඟට මහා විශාල ගස සුළඟට බිම ඇදගෙන වැටුණා. කපුටු බිත්තර සීසී කඩ විසිරිලා ගියා. බිඳුණු බිත්තර දෙස බලමින් කපුටු ජෝඩුව අඬ පසුතැවුණා. අනේ යාළුවනේ එදා මං කිව්ව දේ ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ නේද? කියලා මීහාමි කීවා. දැක්ක නේද උඩඟු කම නිසා කපුටු හාමිට උන දේ. කවුරු හරි දෙයක් කීවාම අපි ටිකක් හිතලා බලන්න ඕන නේද යාළුවනේ මේ දේ හරිද නැද්ද කියලා.